අපි අද බලමු 10 වසර පොතේ ගණිතය ත්‍රිකෝණාංග සම පාඩම පස්වෙනි පාඩම. හරි. මේ ත්‍රිකෝණාංග සමයේ ඇති වැදගත්කම මොකක්ද? 10 වසර 11 වසර ඉගෙනු ලබන ඔයාලා 11 ශ්‍රේණියේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත පේපරේ මුල් ප්‍රශ්න 25යි බොහෝ දුරට මේ අංග සමය ප්‍රශ්නයක් එන්න තියෙන සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම තමයි දෙවෙනි කොටස බොහෝ දුරට මේ සාධනය කිරීමේ ගණන් යටතේ ප්‍රශ්නයක් එන්න ඉඩකඩ තියෙනවා. හරි. දැන් බලමු කොහොමද මේ ත්‍රිකෝණාංග සමය ගානක් අපි හරියට හදාගන්නේ. ඊට කලින් අපි බලමු මේ අංග සම නැත්නම් triangle congruence කියන සංකල්පය ලෝකෙට බිහි කළේ කවුද? ඒ තීරේ කවුද සොයාගත්තේ? මුලින්ම ග්‍රීක ඉතිහාසයේ පැත්තට යනකොට ඔයාලා කවුරුත් දන්න කෙනෙක් තමයි යුක්ලිඩ්. යුක්ලිඩ් කියන ගණිතවේදියා The Elements කියන පොතේ බොහෝ අවස්ථාවල මේ ත්‍රිකෝණාංග සමය යොදාගෙන තියෙනවා කියලා සාක්ෂි තියෙනවා. නමුත් අපිට හරියටම නිවැරදිව කියන්න බෑ යුක්ලිඩ් විසින් තමයි මේ අංග සම තියරිය හොයාගත්තේ කියලා. ඒ වගේම තමයි තව ගණිතවේදීන් ඉන්නවා තාලෙස් සහ පයිතගරස් කියන විද්‍යාඥයන් විසින් නැත්නම් ගණිතවේදීන් විසින් මෙම ප්‍රමේයන් භාවිත කර තියෙනවා. ඉතින් අපිට පුළුවන් අවසාන නිගමනයක් විදියට මේ අංග සම නැත්නම් ත්‍රිකෝණ අංග සම කියන ප්‍රමේයන් සොයාගත්තේ මේ සියලු දෙනාගේම එකතුවක් විදියට. හරි. දැන් බලමු අපි ඔයාලේ පොතේ තියෙන පළවෙනි ත්‍රිකෝණ අංග සම ප්‍රමේය කොහොමද සාධනය කරන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එක් ත්‍රිකෝණයක් තමයි ABC ත්‍රිකෝණය, අනිත් එක තමයි PQR ත්‍රිකෝණය. ඉතින් ත්‍රිකෝණාංග සම කියලා කියන්නේ මොකක්ද? මේ ත්‍රිකෝණාංග සම කියලා කියන්නේ එක් ත්‍රිකෝණයක පාද තුනකුයි එම ත්‍රිකෝණයේම තියෙන කෝණ තුනකුයි තවත් ත්‍රිකෝණයක පාද තුනකටයි එම ත්‍රිකෝණයේම තියෙන කෝණ තුනකටයි සමාන නම් අපි කියනවා ඒක ත්‍රිකෝණ අංග සමයක් කියලා. ඉතින් මේ ත්‍රිකෝණ අංග සමයට අපිට මේ එක් ත්‍රිකෝණයක තියෙනවා අපි අංග 6ක්. මොනවද ඒ අංග 6? ඔයාලට පේනවා පාද 3ක් තියෙනවා කෝණ 3ක් තියෙනවා. ඉතින් මේ පාද 3 කෝණ 3 ඔයාලට පේනවා පාද 3යි කෝණ 3 ඔක්කොම අංග තියෙනවා 6ක්. නමුත් අපි මේ අංග සමවල මේ අංග 6ම සමාන කරන්නේ නැහැ. අංග 3කින් අපිට පුළුවන් මේ අංග සාම්‍ය කරන්න. මේ ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය කරන්න. බලමු පළමු ප්‍රමේය. ඔයාලට පේනවා ABC ත්‍රිකෝණය තියෙනවානේ. අනිත් පැත්තේ තියෙනවා PQR ත්‍රිකෝණය. අපිට ඕනේ මේ ABC ත්‍රිකෝණේ PQR ත්‍රිකෝණේ අංග සම කරන්න. බලමු අපි පළවෙනි ප්‍රමේය මොකක්ද කියලා. ප්‍රමේය තමයි එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයකට සමාන වෙන අපි ඒවට කියනවා එහෙම වෙනවා නම් සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. හරි. ඔයාලට පේනවා මේ ත්‍රිකෝණ දෙකේ යම්කිසි අංග කීපයක් අපි ලබා දීලා තියෙනවා. ප්‍රමේය මොකක්ද? එක් ත්‍රිකෝණයක පාද දෙකක් තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සමාන වෙන්නත් ඕනේ. හැබැයි ඊට අදාළ සමාන කෝණ දෙක ඒ පාද දෙක අතර අන්තර්ගත වෙලා තියෙන්නත් ඕනේ. මොකක්ද මේ අන්තර්ගත කියලා කියන්නේ? අන්තර්ගත. ඔයාලා දන්නවා නිවාසාන්තර. මොකක්ද නිවාසාන්තර කියලා කියන්නේ? නිවාසාන්තර කියලා කියන්නේ නිවාස අතර ඇති තරඟය. නිවාසාන්තර තරඟය කියලා. ඒ වගේ තමයි මේ පාද දෙකක් අතර නේ පාද දෙකකට අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ පාද දෙක අතර මැද පීනවා. නේ? පාද දෙක අතර මැද පීනවා. එහෙනම් එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයකට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා කියනවා. හරි. අපි බලමු කොහොමද මේක සාධනය කරන්නේ කියලා. ඔයාලා දන්නවා සාධනය කරන ගානක් හදනකොට පළමුවෙන්ම තියෙනවා දත්තේ කියලා දෙයක්. නේ? දත්තේ කියලා දෙන්නවා.
ඊළඟට තියෙන්න ඕනේ සාධනය කළ යුක්ත. නේ? සාධනය කළ යුක්ත. එහෙනම් අපි කියනවා කැටි කරලා යු කියලා. ළමයි මොකද්ද මේ සාධනය කරන්න තියෙන්නේ? ඔයාලට තියෙන්නේ ABC ත්‍රිකෝණය PQR ත්‍රිකෝණයට අංග සමබව පෙන්වන්න. ළමයි අංග සමබව පෙන්වන ලකුණ මොකද්ද? බලා ගන්න. ඔයාලට ඕනේ ABC ත්‍රිකෝණය. අපි ත්‍රිකෝණයක් කියලා දැම්ම ඔන්න ලියන්න සිංහලේ ත්‍රිකෝණයක හැදුවා. ABC ත්‍රිකෝණය අංග සමයි. බලා ගන්න අංග සම ලකුණ ඉරි කෑලි 3ක්. මේ අංග සම ලකුණු හොඳට මතක තියාගන්න. සමාන ලකුණක් නෙමෙයි ඉරි කෑලි 3ක් තියෙනවා. එහෙනම් ABC ත්‍රිකෝණය අංග සමයි කවුද? PQR ත්‍රිකෝණය බව. PQR ත්‍රිකෝණය බව. ඊළඟට අපි යනවා දත්තය ලිව්වා සාධනය කළ යුතු ලිව්වා. දැන් ලියනවා මොකද්ද? සාධනය. හරි. බලමු මොකක්ද සාධනය කරන්න යන්නේ? ABC ත්‍රිකෝණයයි PQR ත්‍රිකෝණයයි අංග සම කරන්න යන්නේ. බලමු. මේක වලට පේනවා පැහැදිලිවම මේ AB පාදයයි QR පාදය සමානයි නේ. හේතුව මොකද්ද? ඒක අපිට ගානේ දීලා තියෙනවා. මෙන්න මේ AB පාද සමානයි QR පාදය. එහෙනම් අපි මේ දීලා තියෙන தත්ත්වය ලියාගමු. AB පාදය සමානයි QR පාදයට. ළමයි මේකට හේතුවක් අනිවාර්යෙන් තියෙනවා. මේ වගේ සාධනය කරන ගමන් අපිට හිතුලුවක් විදිහට හදන්න බෑ. මේවට තර්කානුකූලව තියෙන්න ඕනේ හේතුවක්. මොකක්ද මේකට හේතුව? මේකට හේතුව තමයි මේ ගානේ අපිට දීලා තියෙනවා. එක්කෝ දත්තේ කියලා ලියන්න පුළුවන් වාට මේ අවස්ථාවට නැත්නම් දීයත කියලා ලියන්න පුළුවන්. මම ලියනවා නිකන් දත්තේ කියලා. හරි. ඊළඟට ඔයාලට පේනවා BAC කෝණය සමානයි QRP කෝණය. හේතුව මොකද්ද? ඔයාලට පේනවා පැහැදිලිවම BAC කෝණය අංශක 50යි QRP කෝණය අංශක 50යි. හරි. එහෙනම් අපි ලියා ගන්න පුළුවන් BAC කෝණය සමානයි. බලන්න BAC කෝණය ලියපු විදිය තමයි BAC. ඔයාලට පේනවා කෝණේ හරි මැද්දට තමයි දාලා තියෙන්නේ. හරි. ඊළඟට බලමු මේ ත්‍රිකෝණේ QRP කෝණය. QRP කෝණය සමානයි. හේතුව මොකද්ද ළමයි? හේතුව ඒකටත් හේතුව මොකද්ද? අපිට මේ ගානේ දීලා තියෙනවා. ඒකත් දත්තය. ඊළඟට බලමු. හොඳට බලන්න. පාද දෙකක් තියෙනවා අන්තර්ගත වෙලා තියෙනවා. අතර මැද්දේ. පාද දෙකක් තියෙනවා අතර මැද තියෙනවා. ඔන්න අපි දැන් අංග දෙකක් හරි. මොනවද අංග දෙක? AB පාද සමානයි QR පාද. BAC කෝණය සමානයි QRP පාදේ. එහෙනම් ඊළඟට ඕන අපිට තව පාදයක් අවශ්‍ය වෙනවා. මොකක්ද ඉතිරිලා තියෙන පාදේ? ඔයාලට පැහැදිලිවම පේනවා AC පාදේ සමානයි PR පාදයට. ඒකත් හේතුව මොකද්ද ළමයි? ඒක හේතුව තමයි අපිට මේ ගානේ දීලා තියෙනවා. එහෙනම් ඒකට ලියනවා දත්තය. ඔයාලට පේනවා අපේ පළවෙනි ප්‍රමේයට අදාළව ත්‍රිකෝණයක එක් ත්‍රිකෝණයක පාද දෙක සහ අන්තර්ගත කෝණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙක සහ අන්තර්ගත කෝණය සමාන වෙලා තියෙනවා නම් අපි දන්නවා ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒ කියන්නේ මෙයාගේ ඉතිරි වෙලා තියෙන අපි දැන් මෙතන ලිව්වේ අංග 3යි. අපි දන්නවා ඔක්කොම ත්‍රිකෝණික අංග කීයක් තියෙනවද? අංග 6ක් තියෙනවා. එහෙනම් මේ අවස්ථාව අනුව මේ දෙන්න අංග සම වෙනවා නම් ඉතිරි අංග 3ක් අනිවාර්යයෙන්ම සමාන විය යුතුයි. හරි. එතකොට ඔයාලට පේනවා දැන් පළවෙනි ප්‍රමේයට අනුව මේ දේ ඔක්කොම තෘප්ත වෙලා ඉවරයි. එහෙනම් අපි අවසාන වශයෙන් ලියා ගන්නවා මේ ABC ත්‍රිකෝණය අංග සමයි අංග සම ලකුණු දැම්මා PQR ත්‍රිකෝණයට. ළමයි මේ විතර තිබ්බත් හරිය උත්තරේ නැහැ. අනිවාර්යෙන් මේකට හේතුවක් තියෙන්න ඕන. මොකක්ද හේතුව? දැන් ඉස්සෙල්ලා ප්‍රමේය මොකද්ද? එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයක් තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණය සමාන වෙන ඒ ත්‍රිකෝණ දෙක අංග සම වේ කියලා කියනවා. එහෙනම් ඔයාලට පේනවා පාද දෙකයිනේ. පාද
ඊළඟට පාද. මැද්දේ තියෙනවා කෝණයක් නේ. එහෙනම් පාද කෝණ පාද නේද? ඒ අවස්ථාව තමයි මෙතන අංග සම්මුතිය. ඒ හින්දා අපි පුළුවන් මෙයාලගේ මුල් ලකුණු ටික ගන්න පාකෝ පා අවස්ථාව කියලා. එහෙනම් ලියනවා මෙතනට හේතුව මොකද්ද? පා කෝ පා අවස්ථාව. අවස්ථාව අනුව. නැත්නම් ඔයාලට පුළුවන් මෙයා ඉංග්‍රීසියෙන් කිව්වොත් අපි මේ කියන පාදේ සයිඩ් කියලා. සයිඩ් මෙතන පුළුවන් ඇන්ගල්. කෝණ කියන අපි ඇන්ගල්. මෙයාට කියනවා ආයෙත් අපි සයිඩ්. එහෙනම් මේ අකුරු තුනේ පුළුවන් SAS කියලා අපිට යොදා ගන්න. මොනවාද? SAS කියලා දාන්න පුළුවන්. හරි. මේ තමයි ඔයාලගේ 10 වසර ශ්‍රේණියේ පස්වෙනි පාඩමේ අංග සමි කියන කොටසේ පළවෙනි ප්‍රමේය සාධන ආකාරය. හරි. ඉස්සරහට බලමු මේට වැඩිය එකින් එකට කොහොමද සාධනය කරන කරන් සරලව ඉගෙන ගන්න කියලා අපි ඉදිරියට බලාගමු.